යාළුවනේ එක්තරා ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍ය කණ්ඩායමත් එක්ක ප්‍රායෝගික පරීක්ෂණයකට පන්ති කාමරයෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා මේ ගුරුවරයා කියනවා ශිෂ්‍යයන්ට එක සමාන භාජන තුනක් අරගෙන ඒ භාජන තුනට එක සමානව වතුර දාලා ලිප් තුනක් හදලා මේ ලිප් තුනේ තියෙන ගින්දර දාලා මේ වතුර රත් කරන්න කියලා. ශිෂ්‍යයොත් තමන්ගේ ගුරුවරයා කියපු විදිහට එක සමාන භාජන තුනකට එක සමාන වතුර දාලා ලිප් තුනක් හදලා ලිප දර දාලා ගින්දර අවුලවලා වතුර රත් කරනවා. ඊට පස්සේ ගුරුවරයා කියනවා එක් භාජනයකට දාන්න බිත්තරයක්. හරිද යාළුවනේ? අනිත් භාජනයට දාන්න අල ගෙඩියක්. තුන්වෙනි භාජනයට දාන්න කෝපියට කිහිපයක්. ශිෂ්‍යයොත් තමන්ගේ ගුරුවරයා කියපු විදිහටම ඒ ද්‍රව්‍ය තුන දානවා. එකකට බිත්තරයක්, එකකට අල ගෙඩියක්, අනිත් එකට කෝපියට කිහිපයක්. මද වේලාවක් ගියාට පස්සේ ගුරුවරයා කියනවා ඔය භාජන තුන පැත්තකින් තියලා දැන් ඔයවට දාපු භාජන මට පෙන්වන්න කියලා. ඉස්සෙල්ලාම ළමයි පෙන්වනවා බිත්තරේ තිවිච්ච භාජනය. ගුරුවරයා බිත්තරේ අරගෙන බලලා කියනවා දැන් මේක කොහොමද? ශිෂ්‍යයෝ කියනවා දැන් මේක තැම්බිලා. තැම්බුණා කියන්නේ කලින් බිත්තරේ තිබුණේ මෘදු මොලොක් විදියට බිම දැම්මොත් බිඳිලා විසිරීලා යනවා. හැබැයි දැන් එහෙම කැඩිලා යන්නේ තද බවක්, ඝන බවක් තියෙනවා. ගුරුවරයා කියනවා ඊගාවට අලගෙඩිය ගන්න කියලා. අලගෙඩිය අරගත්තට පස්සේ ළමයිගෙන් අහනවා මේක කියනවා ශිෂ්‍යයෝ ගුරුතුමනි අලගෙඩිය කලින් තදට තිබුණට දැන් මෘදු මොලොක් වෙලා මේක කලින් තිබුණාම බිම දැම්මොත් මොකවත් වෙන්නේ නැහැ. හැබැයි දැන් බිම දැම්මොත් මේක පොඩි වෙලා යන්න පුළුවන්. ගුරුවරයා කියනවා තුන්වෙනි භාජනය. ඒ භාජනය බලලා ළමයි කියනවා අර වතුර කෝපි පැහැය ගැන්විලා තියෙනවා කියලා. හරි. ගුරුවරයා කියනවා තමන්ගේ ආදරණීය ශිෂ්‍යයන්ට දරුවනේ ඔබත් මේ අලගෙඩිය බිත්තරය කෝපියට වගේ වෙන්න ඕන අවස්ථා තියෙනවා. ඔබ සමාජයේ ජීවත් වෙනකොට කටයුතු කරනකොට ඔබ කොතරම් මුදුරු මොලොක් වුණත් සමහර අවස්ථාවල් තියෙනවා දැඩි වෙන්න ඕන. ඔබ මුදු මොලොක් වුණත් බිත්තරයක් වගේ ඝන වෙන්න ඕන අවස්ථා තියෙනවා. ඒ වගේම ඔබ අලගෙඩියක් වගේ තදට රළුවට ඝනට සිටියට යම් අවස්ථාවල් තියෙනවා මෘදු මොලොක් වෙන්න තැඹුණු අලගෙඩියක් වගේ. ඒ වගේම ඔබට පරිසරයට සමාජයට ඒ ස්ථානයට උචිත ආකාරයට හැඩ ගැහෙන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. හරියට කෝපියට ටික තැම්බිච්ච වතුර කෝපි පැහැය ගැන්නුණා වගේ. යාළුවනේ අපිත් අපේ සමාජයේ ජීවත් වෙනකොට ඒ අවස්ථාවට ඒ ස්ථානයට ඒ පරිසරයට ගැළපෙන ආකාරයට අනුවර්තනය විය යුතු වෙනවා. එහෙම අනුවර්තනය නොවුනොත් අපි ඒ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. තැම්බුණු අලගෙඩියක් වගේ ශක්තිමත්ව රළුව ඉන්න ඕන වෙලාවේදී තැම්බුණු අලගෙඩියක් වගේ මෘදු මොලොක් වෙලා බෑ. මේ පුංචි පණිවිඩය උපදෙස ජීවිතයට එකතු කරගන්න.